ඔන්න අපි අදත් ආවා SP5 boys එකෙන්. ඉතින් අපිට මොකද්ද බං? ගමේ මේ ගමු පොඩක් කරලා වෙන්න. ඉතින් guys අපි අර ගෙදර හොල්මන් සිද්ධියක් ගෙනාවා. ඒකේ මේ පාර්ට් එකක් වෙන්නම පුළුවන්. අයි මොකද මේ මෙතන තමයි අද අපි ගවේෂණය කරන්න යන්නේ. මේ ගමේ කට්ටිය හරිද? මේ ගෙවල් ළවට ඉන්න ගම්මුන් හරිද? මෙතන අමුතු කතාවක් කියලා තියෙනවා. මෙතන එක්කෙනෙක් අර ගෙදරනේ guys හිටි මරලා දැම්මේ. ඒ ගෙදර තුල්මන් කරනවා, මේ ගෙදර තුල්මන් කරනවා. කීප දෙනෙක්ම දැකලා තියෙනවා මෙතන අමුතු ඡායාවල් යනවා. අර guys. හරි guys, ඉතින් අපේ වීඩියෝ මන්ගේ පිටිපස්සේ හිටියා තව යාළුවෙක්. හරි. ඉතින් අපි මෙතන තමයි ගවේෂණය කරන්න යන්නේ. තුන් දෙනෙක්ම ආවා. මේ මොකද මෙතන ගොඩක් භයානකයි කියනවා. එක්කෙනෙක් මැරෙන්න ගිහලා නූලෙන් බේරුණා. එයා කියපු සිද්ධිය අපිට අමතක වුණා. අපි guys මේකට යන්න තමයි හදන්නේ පොඩ්ඩක්. හරි guys, අපි දැන් මෙතන නගින්න යන්නේ. අපි මේ පැත්තට පොඩ්ඩක් යනවා. මේ හරියේ මේ බිත්ති කඩන් වැටෙන සුදී කියනවා. අපි ලොකු අවධානයක් කහින සද්දයක් ආවදම. නෑ කහින නෙමෙයි. ටක් ගාලා ඇතුලේ සද්දයක් ආවා. මට කහින සද්දෙකුත් ආවා. දාන. මට යටන සද්දයක් එන්නේ. guys ඉතින් වීඩියෝ එකේ සටහන් උනක් දාන්න. ගල් ගැහුවා. යම ඔය වගේ සද්දයක් තමයි මට කලින් ඒ අපි මෙහි යමු. අල්ලගන්න පුළුවන්. කවුද ඔකේ? මොකද මේ? මල් පුපුරලා. ඊළඟ පුපුරලා නේ බං. පුපුරලා එක නෙමෙයි. පුපුරමු නේ බං. අනේ මෙතන මොනවද බං මේ ගල් ගහන්නේ අපි අපේලින්ද? ඊ උඩ පාරක් තියනවා බං. ගල් එන්නේ අර පැත්තේ ඉඳලා බං. මේ පැත්තේ ඉඳලා ඉන්නේ. අර පැත්තේ යම් බං. ඔය යමන් පොඩ්ඩක් පොඩ්ඩක්. මේ වීඩියෝ එකට පටිගත්. ඊකන දැක්කා. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. ඊ ළඟට මෙවිල්ල බං. අපිට යම් මරන්න හදන්නේ. යන්න බා හිටන්. අපි මේ මිටින් බං මේ පොඩි කෑලි ඔල්මන් ඉන්නේ ඉතින් නැහැ නේ. අනේ බං. මේ කැලේ බං ඉන්නේ. කැලේ හැංගිලා ගල් ගහනවා කියලා තමයි මිනිස්සු කිව්වේ. ඔයාලා නම් හිතන්න එපා අපි මේ බොරුවක් කරනවා කියලා. ඔව් guys උඹලා ඉදි ගන්න එපා ඕවා. ඉන්නේ බොහොම අමාරුයි නේ. මං මුරකයි වගේ අවසරේ බොහොම අමාරුවෙන් ගත්තේ. ඒ